අයිබෝන් අද කියන්න යන්නේ තුර්කිය ගැන වැදගත් වෙන කරුණු ටිකක් රටේ ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න තුර්කිය ගැන දැනගන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔක්කොම මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. අපි යන් වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරන්නේ තුර්කි රටේ පිහිටීම සම්බන්ධව. තුර්කි රට පිහිටලා තියෙන්නේ ආසියා මහද්වීපයත් යුරෝපා මහද්වීපයත් අතර. තුර්කි රටේ භූමි ප්‍රමාණය ගත්තොත් 7,83,000ක් වර්ග කිලෝමීටර්. ලංකාව 65,600ක් වෙද්දී තුර්කි රට ඒ වගේ විශාල ප්‍රමාණයක් වෙනකොට තුර්කි රටේ භූමි ප්‍රමාණය ලංකාවේ භූමි ප්‍රමාණය බෙදුවාම 11.9.3ක අගයක් එනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ලංකාව වගේ 12 ගුණයක් තුර්කි රට ලොකුයි. අපි ඊළඟට කතා කරන්නේ ජනගහනය සම්බන්ධව. ලංකාවේ ජනගහනය මිලියන 22ක් වෙද්දී තුර්කි රටේ ජනගහනය ඔයගොල්ලෝ හිතන්නේ කීයක් වේද? තුර්කි රට මේ වෙද්දී මිලියන 86කට ආසන්න අගයක් ගන්නවා. අපි යන් ඊළඟ කරුණට. ඊළඟට ප්‍රධාන කරුණ. මෙහි අගනගරය. ලංකාවේ ඕනම කෙනෙක්ගෙන් තුර්කියේ අගනගරය මොකක්ද කියලා ඇහුවොත් හුඟක් දෙනෙක් උත්තරයක් දෙයි ඉස්තාම්බුල් කියලා. ඇත්තටම තුර්කියේ අගනගරය වෙන්නේ අංකාරා. ඉස්තාම්බුල් වෙළඳ නගරය. ලංකාවේ කොළඹ වගේ තුර්කි රටේ වෙළඳ නගරය තමයි ඉස්තාම්බුල් කියන්නේ. ඊළඟට අපි කතා කරගෙන යනකොට තුර්කියේ භාවිත වන මුදල් ඒකකය මොකද්ද? ලංකාවේ රුපියල් වගේ තුර්කියේ භාවිත වෙන්නේ TL. TL කියන්නේ තුර්කිෂ් ලීරා. තුර්කිෂ් ලීරා එකක් ලංකාවේ මුදලින් මේ වෙනකොට 7.3ත් 7.2ත් අතර ගාණක් වෙනවා. මේ විදිහට තුර්කිය ගැන කියද්දි තව වැදගත්ම කාරණාවක් තමයි තුර්කියේ අධ්‍යාපන ක්‍රමවේදය හැදලා තියෙන්නේ තුර්කි භාෂාව යටතේ. ඒ කියන්නේ තුර්කි භාෂාව ප්‍රමුඛ කරගෙන තමයි මේ රට ක්‍රියාත්මක වෙන්නේ. ඉංග්‍රීසි භාෂාව භාවිතා වෙන ප්‍රමාණය ඉතාම සුළුයි. ඒකින්ද ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වන කාර්යාලව සෑහෙන අඩුයි. තුර්කි රටේ කාලගුණය ගැන කියනවා නම් තුර්කි රට ලංකාව වගේ වහින රටක් නෙමෙයි. වියලි කාලගුණයක් තියෙන්නේ. ඉතින් වියලි කාලගුණයක් තියෙන රටේ අවුරුද්දෙන් භාගයක් රස්නේ අවුරුද්දෙන් භාගයක් හීතලයි. ඔය අතර හිම වැටෙන ප්‍රදේශත් තියෙනවා. හිම වැටෙන්නේ නැති ප්‍රදේශත් තියෙනවා. තුර්කි රටේ රැකියාවකට එන්න බලාපොරොත්තු ඉන්න කට්ටිය දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මෙහෙ ඇවිල්ලා යුරෝපා රටකට පයින්න ඒ වගේ හිතාගෙන එන කට්ටිය ඉන්නවනම් ඒක ලොකු ගැටලු තියෙන දෙයක්. ඉතින් මම කියන්නේ ඒ වගේ දෙයකට එන්නේ නැතුව රැකියාවටම ඇවිල්ලා ඒ රැකියාව කරලා හොඳ සැලරියක් අරගෙන ලංකාවට යන්න බලාගෙන එන්න. මොකද මෙහි නීති ටිකක් තදයි. තව කියන්න ඕනේ තුර්කියේ රැකියාවට එන අය ඔයගොල්ලන්ට දෙන පඩිය ඕගොල්ලන්ට දෙන පහසුකම් සම්බන්ධයෙන් සම්පූර්ණ දේවල් දැනගෙන එන්න. ඒක ඕගොල්ලන්ට ගොඩක් වටිනවා. මොකද මෙහි ඇවිල්ලා පහසුකම් හොයන්න එපා. එන්න කලින් සියලුම දේවල් දැනගෙන එන්න. ඕගොල්ලන්ට ආහාර පාන ඉන්න හිටින්න Wi-Fi සෞඛ්‍ය පහසුකම් ඒ වගේ සියලුම දේවල් දෙනවද මොනවද ඕගොල්ලන්ට දෙන්නේ නැත්තේ? ඕගොල්ලෝ වැටුපෙන් ඕගොල්ලෝ මෙහෙදි වියදම් කරලා මොන වගේ දේවල්ද ඕගොල්ලෝ ගන්න ඕනේ දේවල් ඒවා ඔක්කොම දැනගෙන එන්න. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවර කරනවා. තුර්කිය ගැන ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක බලපුවා ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.